යාළුවනේ ඉතින් මම අද ග්‍රැනි 3 තමයි ප්ලේ කරන්නේ ඉතින් ඊසි මොඩ් වලින් තමයි ඉතින් ගහන්න යන්නේ ඉතින් ගේට් 2 පන්න තමයි යාළුවනේ අපි හදන්නේ ඉතින් දැන් ඔන්න ඉතින් ඩේ 1 අම්මට කිරි මංගේ පාළු බංගලාවක් යාළුවනේ මොකද්ද මේ ගෙදර යාළුවනේ පට්ට කරනයිනේ අඩෝ මොකද්ද යාළුවෝ CCTV කැමරාවක් නේ ඔද්දේ ඉතින් යාළුවනේ අඩෝ ගේට්ටුව ලොකුනා යාළුවනේ අඩෝ කමන්නේ ඉස්සරහට යන්කෝ ගේට්ටුව උඩින් හරි යාළුවනේ පන්න හැකි අවුලක් නන්නේ පාලම් මේ වුණකින් තමයි පාලම් මෙහෙම වෙන්න විදියක් නෑ නේ යාළුවනේ තාගේ ඉස්සරහට අම්මා මොකද අඩෝ පාලමත් මේ වුණා යාළුවනේ මම්මගේ පරණ කාර් එකක් තියෙන ඉතින් යාළුවනේ යම් අඩෝ අර පවුස් එක ගහලා දිනා වෙල්කම් කියලා ඒ යාළුවනේ යාළුවනේ දැන් ඉතින් අපි පණිමු ඉතින් උන්ට ගහලා කොයරගම ඉතින් ලක්ෂණට අපි දැන් යාළුවනේ මේක අරගෙන පල්ලෙහාට තමයි ඉක්මනට යන්න ඕනේ කොට ගාලා මේ ඉක්මනට පොට්ටවල යමු අපි දැන් මෙන්න මේ රොබෝට පොඩි මූණක් දාලා යන්නේ දැන් යන්නේ මේක අර කැරක්ටර් එක පොඩ්ඩක් වැඩි කඩු කරගමු යාළුවනේ දැන් බලමු දැන් ඇති යන අඩි සද්දයක් එනවා කවුද දන්නේ නේ ග්‍රෑනි දන්න ග්‍රෑන්පා දන්නේ අඩෝ මොකද දොර උඩින් අරන ශබ්දයක් එනවා යාළුවනේ කද්ද දන්නේ ග්‍රෑනි හරි ග්‍රෑන්පා හරි යාළුවනේ බලමු කෙක්කන් නැති පාරක් පේන්නේ ආයෙනෝ ශබ්දයක් එනවා හිරු කූඩුවක් එකක් කෙරියා අඩෝ ග්‍රෑනි යනවා අඩෝ ඔන්න ග්‍රෑන්පා යනවා යාළුවනේ අඩෝ වතේ තුවක්කුවකුත් තියන් ඉන්නවා යාළුවනේ මට කියපු එක නේ යාළුවනේ නෑ යාළුවනේ මට කියපු එක ඌ තමයි කියන්නේ කමන්නේ ඉස්සෙල්ලම තුවා මෙන්න මේ පැත්ත තියෙන යාළුවනේ වෙපන් කීයක ඉතින් බලමු වෙපන් කීයක තියෙන අන්ති කියලා මේ හරි මේ මෙන්න මේ ලාච්චි දුව තියෙන්නේ මේ තියෙන යාළුවනේ වෙපන් කීයක මේ කාරින් පොස්ට් යාළුවනේ ග්‍රෑනි හරි ග්‍රෑන්පා හරි අවුන් තමයි යන්නේ අබසාරණ වෙන්නේ ඉතින් උන් එනවාද කොහෙද ආවම හිතෙන්නේ මම ගන්න එක ගමු ඉතින් ගන්න එක නෙමෙයි කටබෝලේ බලමු යාළුවනේ ඇවිල්ලා ඉතින් දුම් යන්නේ ග්‍රෑන්පා
කමන්නේ සෙලින් හොඳනේ. කෙලින් යමු උඩහට. අනති උඩිය. බයින් කියන්. කසාර. යාළුවනේ අපි කරගමු. යාළුවනේ. අපි අපේ කිය. කයි එකක් තියෙන දෙන්නට දෙන්න යාළුවනේ. සද්ද බද්දලා ග්‍රැනි ගෙනගන්න. අට්ටිය යන්නේ යාළුවනේ. අට්ටිය හොදන්නේ. යාළුවනේ කොහොමද? අට්ටිය නෑ යාළුවනේ. අට්ටිය යන්නේ ග්‍රැනි ඉන්නේ. ඒ ග්‍රැනි ගන්න. අට්ටිය කො යාළුවනේ. යාළුවනේ තට්ටේ යන්නේ. කො තට්ටේ එතකොට නෑනේ යාළුවනේ. යාළුවනේ පොඩ්ඩක් ලැබ්බක් මේ වීඩියෝ ගණන් ඉස්සෙල්ලා. යාළුවන් තාවගලක් කම්මන්ති මට. ගන්න එකපාරක් නෙකිට මම මේ සඳහන් ගොඩක් කියලා යන යාළුවන්ට. තට්ටේ යන්නේ. එන්නක මට ගන්න ඔයා. යාළුවා යාළුවන් ලැබ්බක් මම ඉතර ගණන් ගන්න එපා ඉතින්. යාළුවනේ අපි දැන් පල්ලේ වීඩියෝ බින්ද ගන්න යමු ඉතින් පට ගාලා. පොඩ්ඩක් ලැග් එකක් ආවේ ඒ විතර වැඩි ගණන් ගන්න එපා යාළුවනේ. දුව යනවා දන්න යාළුවනේ ඉතින්. කවුද බම්මේ දොරවල් එහෙම ඇරි එක? කවුද දන්නේ යාළුවනේ. අනේ මන් දන්නේ මොනේ. ග්‍රැනීද කොහෙද යාළුවනේ? අපි ආදිම බලන්න යාළුවනේ මේ පොන් බන්න. බලන්න රෝබාර් එක මෙතන තියෙනවා මේ තියෙන. රෝබාර් එකකින් තියෙනවා නැත්නම් පිටියක් කඩා ගන්න. දැන් ආයි මෙන්න කුඩහට ගිහින් දා ගන්න ඕන ලස්සන්ට. මේ එතනින් දාලා ගන්න එකත් යාළුවනේ අපි ඉතින් අරන් යමු. තම් බෑනේ යාළුවනේ කරන්න. ගන්න එක ගමු ඉතින්. අර පස්සේ අරන් ගමු යතුරු ඇවිල්ලා ගන්න එක. නෑ මේක දාගමු නේ යාළුවනේ. දාලමු. යාළුවනේ මේකත් අපි දාලමු. ලස්සනට. පොඩ්ඩක් යාළුවනේ හැම ලැග් එකක් උනට වැඩි ගණන් අරපුවා වීඩියෝ එක ලයික් කරාද දැන් සබ්ස්ක්‍රයිබර්ස් කළාද ෂෙයා කරාද ඉතින් යාළුවනේ. ඉතින් කරන්න ඉතින් යාළුවනේ ඒව අමතක කරන්න එපා යාළුවනේ. ඔයාලට දැවෙනවද මෙහෙම ප්‍රශ්නයක් මම ඉති මුද්දාගත්තේ කියලා. ඔයාලට ඒක ප්‍රශ්නයක් නම් ඔයාලා ගිහින් පොල් ගහන්න යාළුවනේ මට දේවාලෙකට ගිහින්.
කමන්නේ යාළුවනේ මට හොයන්නේ පොඩ්ඩක් ලැග් වෙනවා ඉතින් යාළුවනේ කමන්නේ සැලෙන්න එපා යාළුවනේ ඉතින් ලැග්ුණා කියලා ලැග් වෙනවනේ ඉතින් කොහොමදත් යාළුවනේ ගණන් ගන්න හොඳ නෑ ඉතින් යාළුවනේ යාළුවන් ක්‍රෝබාර් එක ගන්න ඉතින් ක්‍රෝබාර් එක දැන් නම් ග්‍රැනි ග්‍රෑන්පා නැකිටලා නැකිටින්න ඕනි වෙලා දැන් යාළුවනේ යමු ඉතින් අපි දැන් හිටායම උඩ පෙට්ටියක් තියෙන අන්නේ කඩමු යාළුවනේ ඒක කල්ලා දාලා යමු යාළුවනේ පොඩි ලැබ්බක් මාට ඒක ගණන් ගන්න මට දාන්න මතන් ග්‍රෑන්පා ගන්න තෙස්සනවා ෂිෆ්ට් එක යන් යාළුවනේ ගන්න තියෙනවා මේ පෙට්ටිය තමයි ඉතින් යාළුවනේ මම කඩන්න ආවේ ඉතින් මේ ක්‍රෝබාර් එක සික් කරහම බයි පල්ලෙහාට දැන් ග්‍රැනි ඔහෙට එනවා ඇති අපි මේක දැන් දාමු යාළුවනේ බද්ද එහෙනනේ වැඩි ගණන් ගන්න එපා යාළුවෝ. හරිද? මන්නේ කියන්නේ ග්‍රැනි යනවා යාළුවෝ වල දැක්කම. යාළුවනේ මම තා පොඩ්ඩෙන් කොට වුණා ඉතින් යාළුවනේ හරි වැඩි සමාජයේ අයියෝ යාළුවනේ කාලේ ඉන්නේ බං නම්බර අල්ලගෙන නටවන්න මම පොඩි ඉන්නේ බං පාහින් කරන්නේ කන්නේ නේද? ඔව් බා. අතරනේ යන්නේ බා. ඊපස්සේ කොහොමද? ගොවිත් නැතිනේ. ග්‍රැනි හිටියේ යාළුවනේ බලමු. යාළුවනේ ග්‍රැනි එනවා ග්‍රැනි එන්න හදනකොට මොකක්ද ග්‍රැනි පොඩි සද්දයක් එනවා යාළුවනේ. දාලා අපි උඩට මෙන්න මේ අතුරු තියනවා කාලයන්ක ග්‍රැනි වදයක් වෙන්න කිව්වා. මෙන්න මේ අතුරු අරගෙන අපි අර ඉබ්බක් කියන අන්නේ කල්ලා දාලා පණින්න යන්නේ ඉතින් යාළුවනේ තව ටික වෙලා යන්නේ ඉතින් අඩෝ ඒ මොකද යාළුවනේ අඩෝ ග්‍රැනිගේ කක්කි බිට්ටක් යාළුවනේ ඉතින් සැලෙන්න හොඳ නේව දැම්ම කියලා අපි අවදානයක් අපේ නෑ අංක සුපඩි මේව තමයි යාළුවනේ විචාරිත මම ඉත සෙන්ඩි කරන්නේ කිව්ව විතර යාළුවනේ කවුද දන්නේ යාළුවනේ දැන් තියෙන ඉතින් පණින අවස්ථාව යාළුවනේ අපිට අර මේක දාලා වංගිඩියක් වගේ තියෙන විතර දාගෙන පැන්ලක් තමයි ඉතින් යාළුවනේ මෙන්න මේ වයර් එක සම්බන්ධ කරගන්න ඕනේ මේක දාගත්ත ඉතින් යම්මට යම් ඉතින් යාළුවනේ යාළුවනේ මෙන්න මේකක් දාගමු ඉතින් වටපිට සද්ද එනවා නේ ගණන් ගන්නකො ඔයාලා වීඩියෝ එක ලයික් කරා සබ්ස්ක්‍රයිබර්ස් කරා ෂෙයා කරා
ලෝභ වෙන්න එපා, කුහක වෙන්න එපා යාළුවනේ. මේක දැම්මද වංගඩි විතරයි දාන්න යාළුවනේ. එක්කමා පැනිලක් තමයි තියෙන යාළුවනේ. කටහඬ අවුල් නම් වෙඩිය ගණන් ගන්න එපා. ඕවර වංගඩි කෑල්ල. මෙන්න මෙතන තමයි යාළුවෝ තියෙන්නේ. හරි ඉතින් යාළුවෝ අන්න එකත් ගත්ත. ඉතින් අපි ගිහින් දාගමු උඩම තට්ටුවේ අර මේකට. ලස්සනට දාගමු යාළුවෝ. ඉතින් ගණිකින් රැම්පා හරි ඇවිල්ලා ගිහුවොත් තමයි බා. හරි ඉතින් යාළුවෝ දూర නම් ඇරියේ ඉතින් යාළුවෝ ලස්සනට දැන් තියෙන පැන්ලක් තමයි ඉතින් මගදී කෑවොත් තමයි අඹ සරණ වෙන්නේ ඉතින් යාළුවනේ. කමන්නේ කාපු දෙන්න යාළුවනේ. අපි ගන්න කරන් යන් යාළුවනේ. මගදී අපි ගන්න හිතන්නේ ඔක. මගදී ගන්න හැටි. හරිද යාළුවනේ ඉතින් දැන් පැන්ලක් තමයි අපි මගදී උණ්ඩ දෙකක් ගමු ඉතින්. ඉතින් ඔන්න ඉතින් යාළුවනේ පෑන්න ඉතින් යම්මක් තමයි ඉතින් Day in